අපි රෙඩි වෙමු. හරි පොඩ්ඩක් ඉන්න. හරි. ඔම ඉන්න. 3 2 1 take. මං අද මේ ඇවිල්ලා ඉන්නේ අවුරුදු ගාණක් තිස්සේ එක දිගට එක වගේ අපරාධයක් සිදු වුණ ස්ථානයකටයි. මේ පිළිබඳව මීට පෙර කිසිම කෙනෙක් වාර්තා කරලා තිබ්බේ නෑ. එක්කෝ සමහරු මේක දැක නොදැක්ක වගේ හිටියා. සමහරු ඇත්තටම දැක්කෙත් නෑ, පෙනුනෙත් නෑ. හැබැයි හරියටම ගණන් කරලා බැලුවොත් මේක ලෝක ඉතිහාසයේ තියෙන ලොකුම අපරාධය කියලා අපිට හිතන්න පුළුවන්. විශේෂත්වය මේක වෙලා තියෙන්නේ අපි හැමෝම හොඳින් දන්න කියන කෙනෙක්ටයි. මේ ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්නකො. හරි. අපි ඒ ගැන කතා කරමු. එන්න මාත් එක්ක ඇතුළට යන්න. මේ බලන්න. ඇයි ජොබ් එක ඉවරලා ගෙදර ඇවිල්ලා එළවලු හොදනවා, එළවලු කපනවා, පවුලියට කෑම උයනවා. ඒත් හිතන්න අද කාලේ කුක් කෙනෙක්ගේ පඩිය කීයද? බලන්න තව ගෙවල් දොරවල් අතුපතු ගාලා අස් කරනවා. හිතන්නකෝ අද කාලේ මේත් කෙනෙක්ගේ පඩිය කීයද කියලා. මෙන්න ඒ අස්සේ දරුවොත් බලා ගන්නවා. අද කාලේ බේබිසිටර් කෙනෙක්ගේ පඩිය කීයද කියලා හිතන්න. අන්න අර දරුවගේ පාඩම් වැඩත් කරනවා. හිතන්නකෝ අද කාලේ ටීචර් කෙනෙක්ගේ පඩිය කීයද කියලා. පේනවද ඔබට පවුල ඈගේ රෙදි කන්දක් උස්සන් යන ආකාරය? හිතන්නකෝ අද කාලේ ලොන්ඩරි වර්කර් කෙනෙක්ගේ පඩිය කීයද කියලා. මේ වගේ ජොබ් රෝල්ස් කීයක් නම් කරනවා ඇතිද? ඒ හැම ජොබ් එකකම පඩිය එකතු කරොත් මාසෙට කීයක් නම් ඇයට ලැබෙන්න ඕනේද? දැන් මේ අපි හොඳට දන්න කෙනෙක් කියලා නේද කිව්වේ? ඇත්තටම මේ කවුද? මේ ඉන්නේ ඇය. ඔබේ අම්මා, ඔබේ බිරිඳ, ඔබේ අක්කා, ඔබේ නංගි, නැන්දා ආච්චි, නැත්නම් ඔබ හෝ මම. අපි ටිකක් ඈත් එක්ක කතා කරලා බලමු. මට කියන්න පුළුවන්ද මෙච්චර කල් මේ වෙනුවෙන් කැප කරලා පඩියක් නොලැබුණු ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? මම මේ කිසිම දෙයක් කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ හිතේ එයාලා ගැන තියෙන ආදරය නිසා. හිතන්න. ඇය කරන වැඩ රාජකාරිවලට අපිට ගෙවන්න වුණොත් ඒක කොච්චරක් වේවිද? ඉතින් අපි වෙනුවෙන් එවන් අමිල සේවාවක් නොමිලේම සපයන ඇය ගැනත් අපි එලෙසම හිතමු. ඇයව අගයමු. ඇයට සහාය වෙමු. ඇයට ණය නැති කෙනෙක් වෙමු. ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මේ හෙළිදරව්ව මහජන බැංකුවේ වනිතා වාසනා ඉදරුම් ගිණුමෙන්